සුබ දවසක් යාළුවනේ. මං හිතනවා මගේ යාළුවොත් අද හොඳින් ඇති කියලා. මං අද ඔයාලට පෙන්වන්නේ ටිකක් විශේෂ දෙයක්. මේක මං හිතන්නේ ලංකාවේ නම් නැතුව ඇති. ඔයාලට පේනවද මේ ශාකයේ කහපාට පත්‍ර වගේක් එල්ලලා තියෙනවා. මේ වටේට මෙහෙම එල්ලලා තියෙනවා. මේ පත්‍ර මේ ශාකේ එල්ලලා තියෙන්නේ මේක යාළුවනේ මේ ශාකයට හානි කරන්න එන කෘමි පොඩි මැස්සන් එතකොට ඒ පොඩි කෘමි සතුන් ඇවිල්ලා ශාකයේ ඵලයට හානි කරන නිසා මේ විදිහට මේ කහපාට පත්‍ර එල්ලලා තියෙනවා. මේ පත්‍ර හරියට ස්ටිකර් එකක් වගේ. හොඳද? මම ඔයාලට ළඟට කරලා පෙන්නන්නම්. මේ පේනව නේද? මේ විදිහට මේ පුංචි මේ සතුන් මේකට ඇලෙනවා. හොඳද? ඒකෙන් අපිට මේ පලිබෝධනාශක මේ රටේ මිනිස්සු ගොඩාක් පලිබෝධනාශක ගහන්න කැමති නැහැ. හොඳද? ඇයි දන්නවද එහෙම කරන්න හේතුව? එතකොට අපේ ශරීරයට ආහාර සමග විස එකතු වෙන නිසා මේගොල්ලන් කැමති නැහැ මේ පේනව නේද ගොඩාක් කෘමි පොඩි කෘමි සතුන් මේ ආහාරවලට එකතු වෙන රසායනික අර තෙල් වර්ග එහෙම අඩු කරගන්න තමයි මේ ෂීට් එක එල්ලන්නේ. හොඳද? මේ ෂීට් එක එල්ලුවාම මේ ශාකයේ අර මල් එතකොට අර ගෙඩි මේ ශාකයේ විතරක් නෙමෙයි සියලුම ශාකවලට මේක දානවා. මේක එල්ලනවා. මොකද මේ ශාකවල තියෙන අර පළදාවට හානි කරන කෘමි මැස්සන්. එතකොට ඒගොල්ලන් ඇවිල්ලා මේක හානි කරන නිසා මේක එල්ලලා තියෙනවා. ඒකෙන් අර අපි කන කෑමට විස එකතු වෙන්නේ නැහැ. එකක් හැම ගාසාකයකටම පළතුරු වලට එතකොට හැම එකකටම මේක එල්ලලා තියෙනවා. එතකොට අර එන සත්තු අර පළදාවට හානියක් සිද්ධ වෙන්නෙත් නැහැ. අපේ ශරීරයට විස එකතු වෙන්නෙත් නැහැ. හොඳද? මම ඔයාලට මේ ෂීට් එක ගැන තවදුරටත් කියනවා. මෙන්න මේ විදිහට තමයි යාළුවනේ ෂීට් එක තියෙන්නේ. මේ බෑග් එකක් තියෙන්නේ. මේ ඉන්න සත්තු ඔක්කොම ටික මේගොල්ලන් ඔක්කොමලා මේ ෂීට් එකේ ඇලෙනවා. හොඳද? මේ තියෙන්නේ ඒ ෂීට් එක. මේ විදිහට ස්ටිකර් එකක් විදිහට තමයි තියෙන්නේ. මේ පැත්තේ තියෙනවා කොලේ මේ පැත්තේ තියෙනවා මේ ඒකට එනවා මේ වගේ කම්බි. මේ කම්බියක් මේ සිදුර ඇතුලෙන් දාලා යාළුවනේ මේක එල්ලනවා. මේක එල්ලලා දැන් සතියක් දෙකක් තුනක් යනකොට මේ ෂීට් එක වැහෙන්නම කෘමි සත්තු එකතු වෙනවා. එකක් මේකෙන් වෙන්නේ අපේ ශරීරයට අහිතකර දේවල් එකතු වෙන්නේ නැහැ. හොඳ පළතුරක් හරි හොඳ මේ දෙයක් අපිට ලබා ගන්න පුළුවන්. අනිත් එක තමයි යාළුවනේ මේ කෘමීන් බෝවීම අඩු වෙනවා. මොකද මේකෙන් එයාලා මේකට ඇලුනට පස්සේ ආපහු ඒගොල්ලන්ගෙන් ප්‍රජාවක් එකතු වෙන්නේ නැහැනේ. ආපහු සතුන් බිහි වෙන්නේ නැහැනේ. ඒ නිසා මේකෙන් අර සතුන් කෘමි මැස්සන් ඒගොල්ලන්ගේ නන්නන් දන්නේ නැහැ මං. ඒ වුණත් ඒ සතුන් ආපහු ගොඩක් දුරට අඩු වෙනවා. ඒක නිසා මේක තමයි මේ රටේ අය ගොඩාක්ම පාවිච්චි කරන්නේ මේ කෘමි අර මේ තෙල් බෙහෙත් වෙනුවට. එතකොට මේකෙන් අපිට තව මොනවද